හරි. අපි දැන් මගේ ළඟ තියෙන කොයින් කලෙක්ෂන් එකේ ශ්‍රී ලංකාවේ පරණ කාසි ටික මොනවද කියලා බලමු. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා 1766 වර්ෂයේ අච්චු ගහපු කාසියක්. මේක ලන්දේසින්ගේ කාලේ තමයි අච්චු ගහලා තියෙන්නේ. මේ තියෙන VOC කාසියක්. මේකේ අනිත් පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලන්දේසින්ගේ එක ලාංඡනයක් තියෙනවා. ඊට පස්සේ මගේ ගාව තියෙන ලොකුම කාසිය තමයි මේ. මේක ඇවිල්ලා වික්ටෝරියා රෙජිනගේ කාලයේ අච්චු ගහපු කාසියක්. වික්ටෝරියා රෙජිනගේ උඩුකය තමයි මේ පැත්තේ නිරූපණය වෙන්නේ. වික්ටෝරියා ක්වීන් කියලාත් ගහලා තියෙනවා. ඉතින් මේකේ අනිත් පැත්තේ ඔයගොල්ලන්ට පේනවා ඇති 5 සෙන්ට් කියලා ගහලා තියෙනවා. ඒ වගේම 1870 කියලා වර්ෂෙත් මේකේ සඳහන් වෙනවා. හැබැයි ටිකක් ලාවට තමයි පේන්නේ. ඒ කාලේ හැටියට සත පහක් තමයි මේ පේන්නේ. මේකේ මැද මීට ටික දවසකට කලින් බලද්දි නම් පොල් ගහක් තිබුණ ලාවට වගේ දැන් නම් ඒක කොහොමවත් පේන්නේ නැහැ. ඊළඟට මගේ ගාව තියෙනවා 1925 සිලෝන් 1 සෙන්ට්. ඒ කියන්නේ ලංකා සතයක්. මේකේ තියෙන පොල් ගහක් වගේ එකක්ම තමයි වික්ටෝරියා රෙජිනගේ උඩුකයේ සහිත කාසියේ පොල් ගහ මැකිලා ගියාට ඒකේ තිබ්බේ ඒ වගේ මේ වගේම එකක් තමයි. මේකේ අනිත් පැත්තේ අපිට දකින්න පුළුවන් එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ උඩුකය නිරූපණය වෙන විදියට අච්චු ගහලා තියෙන විදිය. ඊළඟට මම ඔයාලට කාසි දෙකක් පෙන්වන්න තමයි යන්නේ. මේ දෙක 1951 වර්ෂයේදී තමයි අච්චු ගහලා තියෙන්නේ. සිලෝන් 2 සෙන්ට්ස් සහ සිලෝන් 10 සෙන්ට්ස්. ඒ කියන්නේ ලංකා සත 2 සහ ලංකා සත 10. මේකේ අනිත් පැත්තේ එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ උඩුකය තමයි අච්චු ගහලා තියෙන්නේ. ඉතින් මේකේ වටේට රැලි සහිත දාර සහිත ස්වරූපයකින් තමයි අච්චු ගහලා තියෙන්නේ. ඊළඟට මගේ ගාව තියෙනවා 1963 අච්චු ගහපු රුපියලක්. මේක අනිත් පැත්තේ පරණ රාජ්‍ය ලාංඡනය දකින්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ 1971 ගහපු සත දෙකකුත් 1978 ගහපු සත 10 කාසියකුත් මගේ ළඟ තියෙනවා. මේ සත දෙකේ කාසිය නම් පරණ රාජ්‍ය ලාංඡනය තමයි තියෙන්නේ. ඒ වුණාට සත 10 නම් අලුත් රාජ්‍ය ලාංඡනය තියෙන්නේ. ඒ වගේම ඊළඟට මම පෙන්වන්න යන්නේ මගේ ගාව තියෙන 1963 ගහපු සත 25කුත් 1971 ගහපු සත 25කුත් 1978 ගහපු සත 25කුත් මේ තියෙන්නේ. ඒ වගේම තමයි ඕකෙන් පස්සේ තියෙන්නේ ආයේ සත 50. එතකොට ඒකෙත් මගේ ගාව තියෙනවා 1978 ගහපු සත 50කුත් 1994 ගහපු සත 50කුත් සහ මේ ළඟදී 2006 ගහපු සත 50කුත් ඒක නම් තඹ වලින් තමයි අච්චු ගහලා තියෙන්නේ. මේක 1971 සත 25 සහ 1978 සත 25 දෙකේම 1963 සහ 1971 කියන සත 25 කාසි දෙකේ පරණ රාජ්‍ය ලාංඡනය තමයි දකින්න පුළුවන්. අනිත් හැම කාසියකම අලුත් රාජ්‍ය ලාංඡනය තමයි දකින්න තියෙන්නේ. ඊට පස්සේ මගේ ගාව තියෙනවා ගොඩක් අය දැකලත් ඇති. නමුත් ගොඩක් අය දැකලා නැහැ. මෙන්න මේ කාසි 3. මේ කාසි 3 තමයි රුපියල් 2. රුපියල් 5 සහ රුපියල් 10. රුපියල් 2 කාසියේ මේ විදියට දාර 7ක් තියෙනවා. රුපියල් 5 කාසියේ දාර 8ක් තියෙනවා. රුපියල් 10 කාසිය මේ විදිහේ පැති 4කින් කොටුවට තමයි තියෙන්නේ. රුපියල් 2 කාසිය 1976 අච්චු ගහලා තියෙන්නේ. ඒකේ නොබෙදුණු ජාතීන්ගේ සම්මේලනය කියලා තමයි මේ නිරූපණය වෙන විදිහට අච්චු ගහලා තියෙන්නේ. 1981 දී තමයි රුපියල් 5 කාසිය අච්චු ගහලා තියෙන්නේ. ඒකේ අපිට දැක ගන්න පුළුවන් වැඩිහිටි සර්වජන ඡන්ද බලය කියලා අච්චු ගහලා තියෙන විදිය. රුපියල් 10 කාසිය නම්
අපිට පේනවා ජානී වස 1987 දී තමයි ඒක අච්චු ගහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන කාසි ටික තමයි මගේ ළඟ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පරණ කාසි එකතුවක් විදියට. ඉතින් මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්නම් මගේ ළඟ තියෙන ශ්‍රී ලංකාවේ සමරු කාසි මොනවද කියලා.